ඔන්න මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. දැල්ලු කරි එකක් ලේසියෙන්ම ඉක්මනට හදාගන්න රෙසිපි එකක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. මෙතන මම දැල්ලු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මේකට කහකුරු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කරගෙන මේක ටිකක් මැරිනේට් වෙන්න තියෙනවා. ඒක මැරිනේට් වෙන අතරතුර මම පෑන් එකට තෙල් මේස් හැඳි 3ක් වගේ එකතු කරගෙන තලාගත්ත සුදු ලුණු අබ එකතු කරගෙන මේ ටික ටිකක් ෆ්‍රයි වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ කපාගත්ත බීලුණු රම්පේ කරපිංචා එකතු කරගෙන ටිකක් තව ටිකක් ෆ්‍රයි වෙන්න ඉඩ හරිනවා. මේකටම කුරුඳු පොත්තක් එනසාලට දෙකක් එකතු කරගන්න. මේකට කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම් මිරිස්, බෙදපු 3-5 කුඩු ටික එකතු කරගෙන මේ ටික හොඳින් බැද ගන්නවා විනාඩි 2ක් වගේ. මේ ටික විනාඩි 2ක් වගේ බැදීගෙන එනකොට මම අර මැරිනේට් වෙන්න තියාගත්ත දැල්ලෝ ටික එකතු කරගන්නවා. දැල්ලෝ ටිකත් එකතු කරගෙන කලවම් කරගත්තට පස්සේ කපාගත්ත අමු මිරිස්, කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කරගන්නවා. විනාඩි 2ක් වගේ මේ වගේ තැම්බෙන්න ඉඩ ඇරලා මම සෝයා සෝස් මේස හැඳි 2ක්, ඔයිස්ටර් සෝස් මේස හැන්දක්, තක්කලි සෝස් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. මේ සෝස් ಜಾති එකතු කරගන්න එක අනිවාර්ය නෑ. ඔයාගේ ගෙදර තියනවා නම් හරි, ඔයා දාගන්න කැමති නම් හරි දාගන්න පුළුවන්. අන්තිමටම මම වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. මම මේ කරි එක ලිපෙන් ඉවතට ගන්න විනාඩි 10කට වගේ පස්සේ ඔයාට මේකේ හොද්ද වගේ අවශ්‍යයි නම් විනාඩි 5කට වගේ පස්සේ හොදිත් එක්ක ඉතුරු වෙන්නම ඔයාට මේක ගන්න පුළුවන්. මේ කරි එක හදාගන්න හරිම ලේසි වගේම ඉක්මනට හදාගන්න පුළුවන්. ඔයත් මේ කරි එක try කරලා බලන්න. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.